ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ Happy Vibes channel එකට ඔයාලා හැමෝම. ඉතින් අදත් මම ඔයාගේ ජීවිතේට ගොඩක් වටින උපදේශයක් අරගෙන තමයි ආවේ. මම අද වීඩියෝ එක ගෙනාවේ ගොඩක් දරුවන් ඉන්න අපේ අම්මලාට. මොකද දඬුවමක් නැතුව දරුවන් කීකරුව ගුණවත්ව හදන්න ගොඩක් අම්මලා උත්සාහ කරනවා. ඉතින් ඒක දඬුවමක් නොමැතිව කරන්න බැරි වුණාම කරන්නේ පුංචි හෝ දඬුවමක් දීලා නැත්නම් දරුවට දැනෙන විදිහ දඬුවමක් දීලා මේ දරුවව කීකරු සහ ගුණවත් බවට පත් කරන්න උත්සාහ ගන්න එකයි. ඔයාගේ දරුවා ඔයාට කීකරු වෙන්නේ ඔයාට තියෙන ආදරයටද නැත්නම් ඔයාට තියෙන බියටද? ගොඩක් දෙමාපියන් හිතන්නේ දරුවෙකුට සැරකලේ නැත්නම් දඬුවම් කළේ නැත්නම් දරුවා නරක කෙනෙක් වෙනවා කියලා. නමුත් මනෝවිද්‍යාත්මකව සොයාගෙන තියෙනවා දඬුවම් කිරීම තුළින් දරුවා හරි දේ තේරුම් ගන්නේ නැති බව. අද අපි කතා කරන්නේ දරුවන්ට පහර නොදී සැරවර කරන්නේ නැතුව ආදරයෙන් සහ ධනාත්මක ක්‍රමවේදයන් හරහා දරුවන් කීකරු සහ ගුණවත් කරගන්න ප්‍රායෝගික ක්‍රම 7ක් ගැන. දරුවන්ට කෑ ගැසීම, සැරකිරීම හෝ පහර දීම මගින් ඔවුන් කෙටි කාලීනව බියටපත් වෙලා කීකරු වුණ දිගු කාලීනව එය ඔවුන්ගේ ආත්ම අභිමානය සහ පෞරුෂය විනාශ කරනවා. දඩුවන් නිසා ඉගෙන ගන්නේ වැරැද්ද තේරුම් ගැනීමට නෙවෙයි. දරුවෙක් ඉන්පසු ඉගෙන ගන්නේ මම අම්මට හෝ තාත්තට අසු වෙන්නේ නැතුව වැරැද්දක් කරන්නේ කොහොමද කියලා. අපිට අවශ්‍ය වන්නේ බියෙන් කීකරු වන දරුවෙකුට නොව ආදරය සහ අවබෝධය නිසා ගුණවත් ලෙස හැසිරෙන දරුවෙක්. ඉතින් අපි තව වෙලා ගන්නේ නැතුව යමු අපේ වීඩියෝ එකට. පළවෙනි ක්‍රමය තමයි දඬුවම වෙනුවට ස්වභාවික ප්‍රතිඵල ලබා දීම. දරුවෙක් පාඩම් නොකර සෙල්ලම් කළොත් අපි කරන්නේ කෑ ගහලා ගහන එක. නමුත් ඊට වඩා සාර්ථක ක්‍රමය තමයි ඒ ක්‍රියාවේ අනිවාර්ය ප්‍රතිඵලය දරුවාට තේරුම් කර දීම. ඔයා දැන් සෙල්ලම් කරොත් රැට පාඩම් කරන්න වෙන නිසා ඔයාට බලන්න තියෙන කාටුන් එක බලන්න වෙලාවක් නැති වෙනවා කියන දේ දරුවාටම අත්විඳින්න දෙන්න ඕනේ. දරුවෙකු වැරැද්දක් කළ විට වෙනත් අදාළ නැති දඬුවමක් දෙනවා වෙනුවට එම ක්‍රියාවේ ස්වභාවික ප්‍රතිඵලය දරුවාට අත්විඳින්නට හැරීමෙන් දරුවා නැවතෙම වැරැද්ද කරන්නේ නැහැ. දරුවා සෙල්ලම් බඩු අස් නොකරන්නේ නම් බඩු විසිකර දැමීම වෙනුවට බඩු අස් කරන තෙක් ඊළඟ සෙල්ලම ලබා නොදීම වගේ පුංචි දඬුවමක් දෙන එකෙන් ඒ දරුවා මේන් වෙන දේ තේරුම් ගන්නවා. මේන් දරුවා ඉගෙන ගන්නේ සියලු ක්‍රියාවන්ට ප්‍රතිඵල ඇති බව, තමාගේ තීරණවලට තමා වග කිය යුතු බවත්. දෙවැනි කාරණාව තමයි හැඟීම් පිළිගැනීම සහ හැසිරීම පාලනය කිරීම. දරුවෙක් අඬන විට හෝ දඟ කරන විට අඬන්න එපා කියලා කෑ ගහන්න එපා. ඒ වෙනුවට දරුවා අසලට වෙලා ඔයාට සෙල්ලම් බඩුවක් ලැබුණ නැති නිසා දුකයි නේද? මට ඒක තේරෙනවා කියලා කියන්න. දරුවට තමන්ගේ හැඟීම් තේරුම් ගන්නා කෙනෙකු සිටින බව දැනෙන විට ඔවුන්ගේ නොසන්සුන්කම නැති වෙලා යනවා. දරුවන් නොසන්සුන් වන්නේ හෝ අකීකරු වෙන්නේ ඔවුන්ට තමන්ගේ කෝපය, දුක හෝ කලකිරීම ප්‍රකාශ කරගන්නට නොහැකි වූ විට. දරුවාගේ හැඟීම යටපත් කරන්නේ නැහැ. ඔයාට කෝපයක් ආපු එක සාධාරණයි. නමුත් මේ විදිහට කෑ ගහන එක වැරදි කියලා ගෞරවයෙන් දරුවාට හැසිරීම නිවැරදි කරන්න ඕනේ. දරුවාට තමන්ගේ හැඟීම් සංවේදීව පිට කරන්න ඉඩ දෙන්න. මොකද දරුවා දරුණුවට ඒක පිට කරන්න ගියොත් තමයි අපිටත් කේන්ති ගිහිලා අපි දරුවන්ට පහර දෙන තත්ත්වයකටපත් වෙන්නේ. තුන්වෙනි කාරණාව නැත්තම් ක්‍රමය තමයි වැරදි පෙන්වීමට වඩා හොඳ හැසිරීම අගය කිරීම. අපි දරුවා වැරැද්දක් කළ සැනින් කෑ ගහනවා. නමුත් දරුවා නිහඬව පාඩම් කරන විට, බඩු අස් කරන විට අපි අගය කරනවද?
දරුවෙකුට අවශ්‍ය දෙමාපියන්ගේ අවධානය, හොඳ වැඩවලට අවධානය සහ අගය කිරීම ලැබෙන විට දරුවන් නිතරම හොඳ දේ කිරීමට උත්සාහ කරනවා. අපේ මනස වැඩිපුර අවධානය යොමු කරන්නේ වැරදි දේවල් වලට. දරුවා හොඳ දෙයක් කරන සෑම මොහොතකම එය අගය කිරීම මගින් එම හොඳ හැසිරීම නැවත කිරීමට දරුවා පොළඹවනවා. ඔයා අද හරිම ලස්සනට සෙල්ලම් බඩු ටික අස් කළා. මට ගොඩක් සතුටුයි පුතේ. වැනි නිශ්චිත අගය කිරීම ඔයා භාවිත කරන්න. අවධානය ලබා ගැනීමට වැරදි කරන දරුවන්ට හොඳ වැඩ කරන විට වැඩි අවධානයක් ලබා දෙන්න. හතරවෙනි ක්‍රමය තමයි අනදීමට වඩා තේරීමක් ලබා දීම. දරුවන්ට නිරන්තරයෙන් මෙහෙම කරන්න, ඒක කරන්න එපා කියන විට ඔවුන් තුළ කෑලි කාලි හැඟීමක් අදහසක් ඇති වෙනවා. ඒ වෙනුවට දරුවාට තේරීම් ලබා දෙන්න. ඔයා පාඩම් කරන්න පටන් ගන්නෙ ගණිතයෙන්ද නැත්නම් සිංහල වලින්ද? මේ මගින් දරුවාට තමන්ගේ ජීවිතය ගැන තීරණ ගැනීමේ හැකියාවක් ලැබෙනවා. දරුවන්ට නිරන්තරයෙන් අනදෙන විට ඔවුන්ට තමන් පාලනය වන බව දැනී ප්‍රහාරාත්මක ලෙස හැසිරෙනවා. තේරීම් ලබා දීමෙන් ඔවුන්ට ස්වාධීනත්වයක් දැනෙනවා. මොකද මගේ අම්මා මම කියන දේත් අහනවා කියන හැඟීම එයාගේ හිත තුළට යනවා. දැන්ම ගිහින් නාගන්න කියනවා වෙනුවට ඔයා නාගන්නේ තව විනාඩි 5කින්ද විනාඩි 10කින්ද පුතේ කියලා අහන්න. ප්‍රතිඵලය එකයි. මොකද එයා නාන එක කරනවා. නමුත් තීරණය දරුවාගේ අතේ තියෙනවා කියලා එයාට දැනෙනවා. පස්වෙනි කාරණාව තමයි ආදර්ශමත් දෙමාපියන් වීම. ඔයා ෆෝන් එක දෙස බලන ගමන් දරුවාට ෆෝන් එක පැත්තකින් තියන්න කියලා සැලකලොත් දරුවා එය අහයිද? දරුවන් කියන්නේ අපේ කැඩපත. අපි අන් අයට ගෞරව කරන, කෝපය පාලනය කරගන්න කරුණාවන්ත පුද්ගලයන් වන විට දරුවන්ම નિરાයාසයෙන්ම ඒ ගුණාංග එයා තුළට අරගන්නවා. දරුවන් ඉගෙන ගන්නේ අප කියන දේවල් වලින් නොව අප කරන දේවල් වලින්. අප කේන්තියෙන් කෑ ගහනවා නම් දරුවා කෝපය පාලනය කරගන්න කිසිම දවසක ඉගෙන ගන්නේ නැහැ. නිවස තුළ ගෞරවනීය ලෙස කතා කිරීම, සෙසු අයට උපකාර කිරීම සහ ඉවසීම පෙන්වීම මගින් දරුවන් નિરાයාසයෙන්ම ගුණවත් දරුවෙකු බවට පත් වෙනවා. අපි යමු 6 වෙනි කාරණාවට. සම්බන්ධතාවයේ පළමුව නිවැරදි කිරීම වෙනුවට දෙවනුව නිවැරදි කිරීම. දරුවෙකුට දෙමාපියන්ගේ ආදරය සහ සුරක්ෂිතතාවය දැනෙන විට ඔවුන් දෙමාපියන්ව රිදවීමට හෝ අකීකරුවන්න කැමති වන්නේ නැහැ. දරුවාව නිවැරදි කිරීමට පෙර දරුවා සමග හෘදයාංගමව සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. දිනපතා දරුවා සමග කතා කරන්න, සෙල්ලම් කරන්න. දරුවා සහ ඔබ අතර ශක්තිමත් ආදරණීය බන්ධනයක් නොමැතිනම් ඔබ දෙන කිසිදු අවවාදයක් දරුවාගේ සිතට යන්නේ නැහැ. දිනපතා විනාඩි 15ක් 20ක් දරුවා වෙනුවෙන් පමණක්ම වෙන් කරන්න. දරුවා වැරැද්දක් කළ විට පවා මම ඔයාගේ වැරදි හැසිරීමට අකමැති වුණත් මම ඔයාට ආදරය යන හැඟීම ලබා දෙන්න. මේක මං ඔයාට අත්දැකීමෙන්ම කියන දෙයක්. මොකද මටත් මගේ නිවසේ වැඩත් එක්ක කාර්යබහුලත්වය නිසා දරුවන් සමග සෙල්ලම් කිරීමට, විනෝදයෙන් ගත කිරීමට කාලය බොහෝම අඩුයි. ඒත් මගේ හස්බන්ඩ් එයා ගෙදර ඉන්න වෙලාවට නිතරම බලන්න දරුවන් එක්ක විනෝදාත්මකව හැසිරෙන්න. ඉතින් ඇත්තටම මම දෙයක් කියනවට වැඩිය මගේ හස්බන්ඩ් දෙයක් කිව්වහම මගේ පුතාලා දෙන්න එක හරිම කීකරුව අහගෙන ඉන්නවා. ඒ දේ කිව්වහම හරිම කීකරුව කරනවා. ඉතින් මම ඒකයි ඔයාලට කියන්නේ ඔයාගේ දරුවත් එක්ක ඔයා ආදරණීය බන්ධනයක් නැතිනම් දරුවා කිසිම ඔයා දෙන කිසිම අවවාදයක් පිළිගන්න අකමැති වෙනවා. ඒ නිසා නිතරම දරුවත් එක්ක ආදරණීය බන්ධනයක් තියාගන්න. 7 වෙනි සහ අවසාන ක්‍රමය.
ප්‍රායෝගික පියවරයන් අනුගමනය කරන්න ඕනේ. දරුවෙකු හදනවා කියන්නේ ඉවසීම සහ ආදරය අවශ්‍ය කරන දිගු ගමනක්. දඬුවම් නැතුව දරුවන් හදන එක රැයින් කරන්න බෑ. නමුත් ඔබ මේ ධනාත්මක ක්‍රම අනුගමනය කළොත් ඔබේ දරුවා බියෙන් තොර, ගුණවත්, බුද්ධිමත් සහ ආදරණීයයෙකු බවට පත්වේවි. දඬුවම් දීම යනු පහසු ක්‍රමයයි. නමුත් ආදරයෙන් සහ ඉවසීමෙන් දරුවෙකු හැදීම යනු කලාත්මක ක්‍රියාවලියක්. අද ඔබ වපුරන ආදරය සහ ඉවසීම හෙට දිනයේ පරිපූර්ණ ගුණවත් මිනිසෙකු නිර්මාණය කරන්න රුකුලක් වෙනවා. අද මම කරපු මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතයට වැදගත් වුණා නම් අනිත් දෙමාපියන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාට සුබ දවසක් වගේම ඔයාගේ දරුවන්ට ලස්සන අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම අද වීඩියෝ එකෙන් සමුගන්නවා. හැමෝම පරිස්සමට ඉන්න.